සාරදා සාරදා අද කලින්ම ඉස්කෝලේ පැත්තට එවිත් නේද? මම කලින් ආවද මහත්තයා පරක්කු වෙලා ආවද? මාත් අද පොඩ්ඩක් පරක්කුයි. අද වත්තේ පඩි දවසනේ. ඇකවුන්ට්ස් චෙක් කරා. ඒකයි පරක්කු වුනේ. මේක සාරදාට. මේ මොකද්ද මහත්තයා? සාරදාගේ පඩිය. මොන පඩියද? වත්තේ ඉස්කෝලේ චූටි ටීචර්ගේ පඩිය. අනේ මහත්තයා මට මොකටද පඩි? මම ආවේ මහත්තයාට උදව් කරන්නනේ. මට පඩි එපා. ඕක තියාගන්න සාරදා. මම සතුටින් දෙන දේනේ. මහත්තයා මට දීපු දේවල් හොදටම ඇති. රත්තරන් වලලු දීලා තව සල්ලිත් දෙන්නද යන්නේ? මට මහත්තයාට ඔච්චර ණය වෙන්න බැහැ. කවුද ණය උනේ? මේවා යුතුයකම්. ඉස්කෝලේ විතරක් නෙමෙයිනේ. සාරදා බංගලෝ එකෙත් වැඩ කරනවනේ. සාරදා. ඔක ගන්නකෝ. ඔන්න මම ආයි කියන්නේ නැහැ. දන්නවනේ. දන්නවා. මොනවද? මාත්‍යා එකම දේ දෙපාරකට වඩා කියන්නේ නැහැ කියලා. එහෙනම් ඕක තියාගන්න. ගොඩක් ස්තුතියි මහත්තයා. මේක තමයි ජීවිතේ පළවෙනි වතාවට මට ලැබුණු පඩිය. ඒකත් මහත්තයා නිසා තමයි. මහත්තයා නම් දෙවි කෙනෙක් වගේ. මගේ ජීවිතේ කවදාවත් නොලැබුණු දේවල් මහත්තයා නිසායි මට ලැබුණේ. ඇයි සාරදා? මන් දිහා ඔහොම බලාගෙන ඉන්නේ. මොකවත් නැහැ මහත්තයා. අපි ඉස්කෝලේ පටන් ගනිමු. අම්මා මොකද ෆාම් එක පැත්තේ? සිත්තිට සනීප නැතිලු. මම මේ එහෙට යන ගමන්. මම අද සිත්තිගේ තනියට එහෙ නවතිනවා. ඇයි සිත්තිට මොකද වෙලා තියෙන්නේ? ආයෙමත් හතිය වැඩි වෙලා. මම එහෙනම් යනවා. ක්ෂරි අම්මා. මාත් දැන් ගෙදර යනවා. අண்ணා ඇයි මේ අම්මා පෙන්න නැත්තේ? அம்மா வீட்டில் இல்லை. நீங்கள் ஏன் எங்கே சென்றீர்கள்? சித்திக்கு உடல்நிலை சரியில்லை. අයියෝ ඒ මොනවා වෙලාද? හතිය වැඩි වෙලා කියලා අම්මා කිව්වේ. අම්මා අද එන්නේ නැද්ද? අද එන එකක් නැහැ. අන්න බංගලාවෙන් කෑම ගෙනල්ලා ඇති. කාලා නිදා ගන්න. ඉතින් අන්න කන්නේ නැද්ද? මට ඕන නැහැ. ඇයි බංගලාවෙන් ගෙනාපු නිසාද? එහෙම දෙයක් නැහැ. බංගලාවෙන් කෑම ගෙනාවත් ඉතින් ඒ උයලා තියෙන්නේ අපේ අම්මානේ. ශරි තමුසේ කනවා ඉතින්. කෙල්ලේ උඹ ආවද? ඔව් අප්පා. අම්මා නැති නිසා මම උදෙන්ම ආවා. මම හිතුවා අම්මා නැති නිසා උඹ එන එකක් නැහැ කියලා. මම මේ රොටි වලට පිටිත් අනලා තියෙන්නේ. මහත්තයා පොල් රොටි කන්න කැමතියි කියලා මට කීප දවසක්ම කිව්වා. එහෙනම් මම රොටි ටික හදන්නම් අප්පා. එහෙනම් කෙල්ලේ උඹ මෙතන වැඩ ටික කරපන්. උඹ ආපු එක නම් ලොකු දෙයක්. මහත්තයා වත්තට යන්න කලින් මම කාර් එක සෝදලා එන්නම්. සාරදා. ඇයි අද උමා පේන්න නැත්තේ? අම්මා අද නැහැ මහත්තයා. අපේ නැන්දට සනීප නැහැ. අම්මා එයා ළඟ. ඇයි? නැන්දට මොනවා වෙලාද? එයාට හතිය තියෙනවා මහත්තයා. මේ දවස්වල ටිකක් වැඩි වෙලා. වා. අද උදේ කෑමට පොල් රොටිද? ඔව්. එම්පගේ සදහස.
අප්පගේ තමයි අදහස. මගේ කැමතිම කෑමක්. මාත් සාරදාට උදව් කරන්නද? අනේ ඕන නැහැ මහත්තයා. තව ටිකයිනේ තියෙන්නේ. අප්පා දැක්කොත් මටත් බැනුම් තමයි. කෝ ඉතින් අද මට මල් නැද්ද? අනේ මහත්තයා මට අද මල් කඩන්න වෙලාවක් තිබ්බේ නැහනේ. අම්මා නැති නිසා ඉක්මනින් ආවා. මහත්තයට කෑම හදන්න තියෙනවානේ. නැත්තම් මහත්තයට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි ඉතින් සාරදාගේ මල් පොකුර තිබ්බනම් කෑම නැති වුණත් හිත පිරෙනවා. අනේ මහත්තයා කෑ ගහන්න එපා. අප්පට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. ඇයි? බය වුණාද? මා දැන් පැටලිලා තවමත් දන්නේ නෑ ඔබ මගෙමද කියා. සාරදා තවම හදලා ඉවර නැද්ද? මහත්තයා නැගිට්ටද? ඔව් වේලු. අද ටිකක් කලින් වත්තට යන්න ඕන. එහෙනම් කෙල්ලේ ඔය රොටි ටික ඉක්මනට පුච්චලා ගනින්. අනේ මන්දා මට මහත්තයාගේ ලොකු අමුත්තක් දැනෙනවා. හරියට මහත්තයා මට ලං වෙනවා වගේ. වෙලාවකට මට බයක් හිතෙනවා මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා. මාත්‍යා අද උදෙන්ම ආවද? ඔව් රාජ්. ෆැක්ටරි එක ඇතුළේ ටිකක් විසිට් කරන්න හිතුණා. අද නම් මහත්තයා හරි සතුටින් වගේ. මොකද සාරදා කෙල්ලවත් කැමැත්ත දුන්නද? සාරදාගේ කැමැත්ත අමුතුවෙන් ගන්න දෙයක් නැහැ රාජ්. සාරදා නොකියුවට මට ඒ ගැන තේරිලා තියෙනවා. එයා සුදර්ශන්ට බයෙන් ඉන්නේ. දැන් මහත්තයා කෙල්ලට මේ ගැන නොකියා එන්නෙත් සුදර්ශන්ට බය නිසාද? මම නම් ওই මිනිස්සුන්ට බය නැහැ රාජ්. හැමදේම වෙලාවට වෙයි. මෙයාගේ නම් කිසිම පිළිවෙලක් නැහැ. ඇඳුම් හැම තැනම. අපි වගේ නෙමෙයිනේ. පොඩි කාලේ ඉඳලා සැපට හැදෙන්නේ නැති. තමන්ගේ වැඩක්වත් තනියම කරගන්න බැරුව ඇති. අපොයි දෙවියනේ වැටුණ නේද? මේ මගේ කැඩිච්ච වලලු ටිකනේ. මහත්තයා ඇයි මේවා තියාගෙන ඉන්නේ? ඒකත් පරිස්සමට පෙට්ටියක දාලා අරන් තියලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි මහත්තයා මෙහෙම කරන්නේ. මහත්තයා මොනවා හරි හිතේ තියාගෙන මට නොකියා ඉන්නවා කියලා මට හිතෙනවා. සාරදා ඇයි මහත්තයා වත්තට ගියේ නැද්ද? ගියා සාරදා. මට මේ ඩොකියුමන්ට් එකක් අමතක වෙලා ඒක ගෙනියන්න මම ආයෙ ආවේ. ඔයා මොකද මෙතන කරන්නේ? මම මේ මහත්තයාගේ කාමරේ අස් කරන්න ආවේ. මහත්තයා ඇයි මේ මගේ කැඩිච්ච වලලු තවම තියන් ඉන්නේ? ඒක මට අමතක වෙලා. එහෙනම් මම විසි කරලා දාන්නම්. විසි කරන්න එපා. ඒ ටික තියන්න. මට ඒවා ඕන. මහත්තයට මොකටද ගෑනු ළමයින්ගේ වලලු? සිහිවටන කැඩිලා බිදිලා ගියාට ඒවත් එක්ක තියෙන මතක අමතක කරන්න බැහැනේ සාරදා. මම දන්නේ නැහැ මට මේ හැම දෙයක්ම මතකයක් විතරමද කියලා. ඒත් මම සාරදාට දෙයක් කියන්නද? සාරදා